තරඟ දෙකකින් සමන්විත බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරලා තිබෙනවා. ඉතින් එහි නායකත්වය හිමි වෙලා තිබෙන්නේ දරංජය ද සිල්වාට. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ හිටපු නිශාන් පීරිස් සහ රමේෂ් මෙන්ඩින් සංචිතයෙන් ඉවත් කරලා තිබෙනවා. ඊට අමතරව මීට පෙර ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි වූ අලුතෙන්ම 6 දෙනෙක් නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබෙන්නේ. ඊට ලහිරු කුමාරගේ ආබාධ තත්ත්වයේ හේතුවෙන් මේකමන්දු වන ක්‍රීඩක ඉසිත විජේසුන්දරත් ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව නායකයා විදිහට දරංජය ද සිල්වා, පැතුම් නිස්සංක, ඕසද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, වසින්දු සූරිය බණ්ඩාර, සොනාල් දිනුස, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, බිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ඉසිත විජේසුන්දර ඇතුළත්ව තිබෙනවා. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට මේ සංචිතය ගැන ඔයගොල්ලන්ට හිතන්නේ මොකක්ද? ඉතින් නවකීන් 6 දෙනෙක් සංචිතයට ඇඳවලා තිබෙනවා අලුතෙන්ම ගහන්න ටෙස්ට් කණ්ඩායමට. ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකේ දක්වාගෙන යන්න.